සුබෝදයස්මත් ප්‍රාර්ථනා කරනවා ආදරණීය සියලුම දෙනාට ගරු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමිය කේ.එස්. දීල්හානි මහත්මිය ඒ වගේම රාජ්‍ය සිනමානු මණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනෙෂ් බණ්ඩාර දිසානායක සහෝදරයා ඒ වගේම ප්‍රේමරත්න තෙන්නකෝන් සහෝදරයා සෝමරත්න දිසානායකයන් ප්‍රමුඛ ආදරණීය අපේ සිනමා කර්මාන්තයට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය ඔබ සියලු දෙනාගෙන් මම සරයි ආරම්භක සටහනක් හැටියට සෙනෙෂ් සහෝදරයා පැහැදිලි කරා කරුණු කිහිපයක්. මම විනාඩි කිහිපයක් විතරයි ගන්න මේ ඕපනින් රිමාක්ස් වලට. ඊට පස්සේ ඕන කරන්නේ ඔයාලගේ කටහඬ අවදි කරගන්න. කාලාන්තරයක් තිස්සේ ක්ෂේත්‍ර ගණනාවකදී වෙච්ච ප්‍රශ්න අපි දැන් විවිධ වට ගණනාවකින් සාකච්ඡාවට අරගෙන සැලකිය යුතු ප්‍රතිඵලයක්වත් දිනාගෙන තියෙනවා සෙනෙෂ් සහෝදරයා. ඒක පේන්නේ නැහැ එළියට. ඒක කතා කරගන්න ඕන. මේ සම්බන්ධවත් ඊටාම සාධනීය කරුණු ගණනාවක් තියෙනවා යාලත් එක්ක බෙදා ගන්න. එතකොට අද මෙතන සම්බන්ධ වෙන්නේ රාජ්‍ය සිනමා අනුමණ්ඩලය. මේ රාජ්‍ය කියන වචනය ගැන සඳහන් කරන්න ඕන. කලා මණ්ඩලයේ සභාපතිතුමා දැනුම් දීලා තියෙනවා රාජ්‍ය කියන වචනයෙන් අපි ඉවත් වෙලා ජාතික කියන වචනේ පාවිච්චි කරමු හැමතැනම කියලා. ඒක හොඳ කාරණයක්. ජනාධිපති සම්මාන වලට නෙවෙයි ජාතික සම්මාන වලට. ඒ වචනේත් ඉවත් වෙන නියමිත වචනයක්. අපි නිදහස් උත්සවයේදීවත් ජනාධිපති සම්මාන උත්තමාචාර වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ පුංචි දේවල් පවා අපි කවුරුත් හදාගත්ත රජයේ හැඟීම් එළියට එන දේවල්. එතකොට නිතර දෙවේලේ මට මුණ ගැහෙනවා සිනමානු මණ්ඩලය ඒ වගේම ලංකා කලා මණ්ඩලය. ඒකට පිටින් තියෙන ඊළඟ ලොකු කුලකය නිතර මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා අපේ සහෝදරු සඳහන් කළේ මේ බඳු සාකච්ඡාවක් ඉතා ඉක්මනට ගන්න ඕන කියන එක. ඒ නිසා තමයි අද අපි මේ විදියට රැස් වෙන්නේ. මෙතන චිත්‍රපට සංස්ථාවට අපි ආරාධනා කළේ නැහැ. ඒක ආරාධනා නොකළේ අපි ඊළඟ වටයකදී සම්බන්ධ කරගන්නවා. ඒකට හේතුව චිත්‍රපට සංස්ථාවත් එක්ක සංවාදයක් වෙනම කරගෙන යනවා. මේ දෙක ඊටාම ලස්සනට සංදි වෙන තැනක් එනවා. ඒක හෙට අනිද්දාම සිද්ධ වෙනවා. ඒකට මට මේ සාකච්ඡාව ඔබත් එක්ක කරගෙන ඉවර වෙලා තමයි චිත්‍රපට සංස්ථාව කැඳව ගන්න ඕනකම තියෙන්නේ. චිත්‍රපට සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව කියන ආයතන තුනයි සෙනෙෂ් සහෝදරයා අපේ අනුමණ්ඩලයි අතරේ තියෙනවා සම්බන්ධයක් වගේම අපි දැනගත යුතු මේ කරුණක්. ඒ තමයි චිත්‍රපට සංස්ථාවයි අනුමණ්ඩලයයි දෙකම වාසනාවට තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. නමුත් රූපවාහිනී සංස්ථාවයි ගුවන්විදුලි සංස්ථාවයි තිබෙන්නේ ජනමාධ්‍ය යටතේ, අනුමණ්ඩල තියෙන්නේ මෙහි. ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන කොටස අනුමණ්ඩලයේ පැත්ත මෙහි තියෙන අතරේ කර්මාන්ත ස්වරූපයේ තියෙන්නේ වෙන අමාත්‍යාංශයකට. මේකෙදි එහෙම නැහැ. ඒක ලොකු chance එකක් අපිට වාසියක් කියලායි මම හිතන්නේ. මේකෙදි විතරයි අපි එකට ඉන්නේ. ආර්ක ලොකු අරුබුදයක් කියන එක නෙවෙයි මම කිව්වේ. නමුත් හරි පහසුයිනේ ප්‍රතිපත්තිමේ තීරණයි කර්මාන්තයට අදාළ තීරණයි එකට ගන්න තියෙන තැනක ඉන්න එක. එතකොට මේ වෙනකොට අවුරුදු එකමාරක් ගත වෙලා තියෙන අපේ රජය බාර අරගෙන බාහිර සමාජය ඔන්න ඔය කාලපරාසය පෙන්වමින් තමයි ප්‍රතිඵල දිහා බලන්නේ. ප්‍රතිඵල ප්‍රමාදයි වගේ තැනක බලන්නේ. දැන් සමහර වෙලාවට සහෝදර සහෝදරයන් මුහුණු පොතේ හොඳින් සක්‍රියව ඉන්න නිසා ඔයාලා දකිනවා රජය වෙනුවෙන් එල්ල වෙන විවේචන කොයි වගේද කියලා දකිනවා. නමුත් මේ සමහර විවේචන වලට මට ඇමතිවරයා හැටියට මැදට පැනලා උත්තර දෙන්න බැහැ. උත්තර දෙන්න බැරි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යන ක්‍රියාත්මක කරගෙන යන සමහර දේවල් පරිපාලන තීරණ, සමහර දේවල් දේශපාලන තීරණ. නමුත් බාහිර සමාජයට පේන්නේ ක්‍රියාකාරීත්වය විතරයි. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ බෙදා හැරීම විධිමත් කිරීම කියන එක. දැන් ඒක තමයි දාම්පෙතේ ඉහළම ඉන්න ඉත්තේ. ඒ ඉත්ත වෙනස් වෙන තුරු බලාගෙන ඉන්නවා සමාජය යහපත් දිහාවට. නමුත් ඒක වෙනස් කරගන්න හෝම්වර්ක් කරන්න වෙලා තියෙනවා සෑහෙන. ඒ හෝම්වර්ක් එකට බලපාලා තියෙන්නේ අපේ අවුරුදු එකමාර නෙවෙයි. ඒකට බලපාලා තියෙන්නේ බොහොම දීර්ඝ කාලීනව ආපු ඇවතුම් පැවතුම්. කලා මණ්ඩලය, කලා භවන සහ ජෝන්ද සිල්ලා රංගහල ගැන මෙතුමිය යටතේ තමයි ඒක තියෙන්නේ.
කවුරුත් කියන්නේ මොකද්ද? කලාභවන අවුරුදු 14ක් වහලා. නමුත් ඒක විවෘත කරගන්න අපි ගත්ත ප්‍රයත්නය කොච්චර කටුකද කියලා ඔයගොල්ලෝ දැනගත්තොත් පුදුම වෙයි. දැන් ඔයාලා කියාවේ ඕව අපිට කියන්න එන්න එපා කියලා නෑ. එහෙම බෑ. එහෙම දේශපාලනය කරන්න බෑනේ. ඒ කියන්න එන්න ඕන. මොකද ඔබ අපි සියලු දෙනා ජීවත්ව හිටි කාලේ තමයි කලාභවන වැහිලා තිබුණේ. මේ විදිහට වැහිලා තියෙන්නේ. එතකොට ටෙන්ඩර් ප්‍රොසීජර්ස්ද ඒවට මැදිහත් වෙච්ච විදිය, ඒ කාලේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරපු විදිය, කන්සල්ටන්ට්ස්ලා වැඩ කරලා තියෙන විදිය, කොන්ත්‍රාත්කරුවෝ වැඩ කරලා තියෙන විදිය, නාවක හමුදා ශ්‍රමය හසුරවලා තියෙන විදිය, ඒ සියල්ලට බලපාලා තියෙන පැරණි යුගයේ ක්‍රියා මේ තීරණ. ඉතින් ඒ සියල්ල නිවැරදි කරගෙන කැබිනට් පත්‍රිකාව කලාභවන වෙනුවෙන් මම 4කට 5කට වඩා යොද පාස් කරගෙන තියෙනවා. දැන් ඒක හොඳ දැනකට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි සැප්තැම්බර් කියලා කිව්වට කමන්නේ. සැප්තැම්බර් අග කියන ටාගට් එකේ අපි ඉන්නවා. ජාතික කලාභවන කොහොම හරි ආපහු ජාතියට බාර දෙන්න. ඒක විශාල ක්‍රියාදාමයක ප්‍රතිචාරයක්. සමහර වෙලාවට අපේ මණ්ඩලවල අනුමණ්ඩල වල ඉන්න සහෝදරවරු පවා විරසක වෙලා හිටියා මේක ප්‍රමාදයි අපි අස් වෙනවා කියලා. එහෙම හිතෙනවනේ යන්නේ. right මම බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ ලොකු හෝම්වර්ක් එකක් මේක යට තිබුණා. ඒක අතදිග ඇරලා සාකච්ඡා කරන දවසක් මට එයි. එදාට කියන්නම් මම. එතකොට සිනමා අනුමණ්ඩලයේ සම්බන්ධ සහෝදරයා මෙන්න මේ පෙරවදන අදාළයි. 50 කෙටුම්පත් රාශියක් සංශෝධනය නොකරගෙන මේකට අත ගහන්නවත් බැරුව තිබුණේ සෝවියය. චිත්‍රපට සංස්ථා පනත එහෙම එකක්. අවුරුදු 44කට විතර පස්සේ තමයි පනත සංශෝධනය වෙන්නේ. එතකොට හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්න මෙතුමිය නිල බලයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකේ ඒකේ සුනිල් විජේසිරිවර්ධන ඇතුළු පිරිසක් කිව්වට ඔබ විශ්වාස නොකරන තරම් ශ්‍රමය මේ වෙනකොට ඒකට දීලා තියෙනවා. වසන්ත කොටුවැල්ල, මහින්ද පාල, විජේසිරිවර්ධන සභාපතිතුමා, ඒ වගේම ඔබතුමිය, තව ට්‍රෙෂරි මෙම්බර්, ඒ සියලු දෙනා. දැන් පනත හැදිලා තියෙනවා චිත්‍රපට සංස්ථා පනත තාම හොඳ විදියට. ඒක Google form එකක් දාලා තොරතුරු ගන්න තැන ඉඳලා ඒගොල්ලෝ ඒක එහෙම කළා. අපිට පුළුවනි ඒක සම්මත වෙන්නේ නැහැ ඔබට හොරින් බය වෙන්න එපා. තව පියවරක් තියෙනවනේ. ඒත් ඔබට ඒක ලබා දෙන්න ඕන. ලබා දීලා ඔයාලගේ views උත් ඒකට ගන්න ඕන. අරගෙන තමයි legal draftment ගිහිල්ලා නීති ගැටුම්පත් එකෙන් ඒක නීතිය භාෂාව බවට පත් කරාට පස්සේ AG department එකට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු වෙනවා. ඉන්පස්සේ ආපහු කැබිනට් පත්‍රිකාවක් මම යොමු කරනවා මෙන්න දැන් සියල්ල හරි කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ වගේ ලංකා කලා මණ්ඩලයේ පනත මේ වෙනකොට ඔය පියවර ඔක්කොම පහු කරලා ඉවරයි දැන්. ලංකා කලා මණ්ඩලයේ පනත ඒක හදාගන්න නැතුව අනුමණ්ඩල දිහා බලනවත් වැඩක් නැති තත්ත්වයක තිබුණේ. කලා මණ්ඩලයට සහ අනුමණ්ඩල වලට සහෝදර සහෝදරියනි කවුද අපි පත් කරන්නේ? කවුද පත් කළේ මම? කවුද පත් කළේ සිනමා අනුමණ්ඩල? ලංකාවේ ඉන්න හොඳම සිනමා කලාකාරයෝ ටික අනුමණ්ඩලයට දාන්න. නාට්‍ය අනුමණ්ඩලයට දාන්න. ප්‍රතිඵලය තමයි ඒගොල්ලොන්ට කලාකෘතියක් ඉදිරිපත් කරන්න බැහැ කිසිදු රාජ්‍ය සම්මාන තරගයකට. ඔන්න මැදදී අස් වෙනවා. ඒ මොකක්ද අපි මුහුණ දෙන්නේ? මොන දෙන්නේ? මේ අනුමණ්ඩල ක්‍රියාත්මක කරන්නේ ලෝකේ කලාකරුවෝ නෙවෙයි. ඒවට ඉන්නවා වෙනම human resource ගැන පුහුණු වෙච්ච විශ්වවිද්‍යාල පාඨමාලා මේවට තියෙනවා. ඔයාලා ඒක දන්නවා. සිනමාව රිලක් කරන්න ගියොත් අපි කලාකරුවෙක් තමයි පත් කරන්නේ. නැහැ ඒකට කියුරේටර් කෙනෙක් ඕන. ඒවා හැදිලා නැහැ. ඒ නිසා කලා මණ්ඩලයේ අපි නිශ්චිත තනතුරු හඳුනගෙන තියෙනවා දැන්. වැටුප් ගෙවන්න ඕන කවදා හරි රජයක්. ඒ තනතුරු වලට. වැටුප් ගෙවිය යුතු ෆුල් ටයිම් තනතුරු ඒවා. ඒවා හදාගෙන තිබෙනවා. ඒ වගේම කලා මණ්ඩලයටත් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයටත් ඉතාම දුප්පත් දීමනා මේ හැමෝටම තිබුණේ. දැන් ඒවා මේ කලන යම් දුරකට වැඩි කරගෙන සටහන් ලැබිලා තියෙනවා අපිට. ඒකට මේ මෙතුමිය ඇතුළු අතිරේක ලේකම්වරු හොඳින් කටයුතු කළා. ඉතින් මම ඉතා ඉක්මනින් ඉවර කරන්න ඕන. චිත්‍රපටි සංස්ථාවේ පනත, කලා මණ්ඩල පනත මේ දෙක එකට සම්බන්ධයි. මේ දෙක දැන් නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ගන්න පුළුවන් මට්ටමට වැඩේ හැදිලා තියෙනවා. එතකොට අවසන් වශයෙන් අපිට පොදුවේ තිබෙන විවේචන නැත්තම් ඒ විවේචන කියන්නේ ධනාත්මක ඒවා. මෙන්න මේ ටික වෙනස් වුණොත් කර්මාන්තය හොඳට දුවයි. ඒවා සමහර විට ටැක්ස් සම්බන්ධ දේවල්, සමහර විට ශරීර අර සයිබර් අවකාශයේ චිත්‍රපටි වලට කරන අඩත්තරට විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක දැන් සම්මත වෙන්න කිට්ටුව තියෙන්නේ.
එහෙනම් අමාත්‍යවරු රාශියක් මේවට ආනුෂංගිකව සම්බන්ධ හෝම්වර්ක් එක දැන් කරලා තියෙනවා. ඉතින් මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් මේ චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධව මම සංස්ථාවෙන් ගෙන්න ගත්තා අලුත්ම වාර්තාව ඊයේ. එතකොට මට ඒක ඔයාලට ඉදිරියේදී කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රතිපත්තිමය කරුණු නිවැරදි කරගන්න එකට සෑහෙන බරක් දුන්නා. ඉතින් ටික තමයි තියෙන්නේ අපේ ඉස්සරහා. දැන් ඊයේ මම නිරීක්ෂණ කාර්යකාවක් ගියා අපේ ගම පරිශ්‍රයට ජාත්‍යන්තර භාෂා පරිවර්තන මධ්‍යස්ථානයේ. ගිය අවුරුද්දේ බජට් එකේ තිබිච්ච එක. දැන් ඒකට සියලුම කරුණු හරි මුදල් ලැබිලා තියෙනවා. පැරණි රාජ්‍ය මාත්‍යවරයෙක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට දියුණු කරලා පාවිච්චි කරලා අහක දාලා විසිකරලා තිබිච්ච ගොඩනැගිල්ලක් මම ඒකට ගත්තා. ඊට පස්සේ කලාකරු නිකේතනය ගිය අවුරුද්දේ බජට් එකේ යෝජනාවක් මුදල් ලැබිලා තියෙනවා. මාදිවෙල අපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ කලාකරු නිකේතනය හැදෙනවා. කොළඹාවම කෙනෙකුට නතර වෙන්න ඒක හැදෙනවා. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සැලසුම් හදලා ඉවරයි ඔක්කොමත් එක්ක ඊයේ ගියා. බහුසංස්කෘතික කේන්ද්‍ර 6ක් ඒක ගිය අවුරුද්දේ අයවැය යෝජනාවක් මුදල් අනුමත වෙලා තියෙනවා. ලංකාවේ පළාත් 6ක ප්‍රේම සහෝදරයා වාර ගණනාවක් ඇවිත් රටේ වටේ උතුරට එකක් වවුනියාවේ මන්මුනේ මඩකලපේ මන්මුනේට නැගෙනහිර එකක් රන්න ඊට පස්සේ තංගල්ල තමුල්ල දන්කොටුව අපි ඒවා තෝරගත්තේ දැනට තියෙනවා සංස්කෘතික මධ්‍යස්ථාන 230ක්. ඒ 230 අතරින් නේද දිලානේ 230 අතරින් දියුණු කරන්න ගොඩනැගිලි හදන්න ඉඩකඩ තියෙන ඉඩම නිරවුල් ඉඩකඩ තියෙන සංස්කෘතික මධ්‍යස්ථාන 6ක් තෝරගත්තා මේ වැඩේට. ඒවා නාට්‍ය රිහර්සල් කරන්න පහසුකම් එක්ක සවුන්ඩ්ස් එක්ක කේටරින් කරන්න පුළුවන් පොඩි කිචන් එකක් එක්ක පහසුකම් ගොඩක් එක්ක බහු සංස්කෘතික කේන්ද්‍ර 6 හැදෙනවා. මේ තුනටම මුදල් අනුමත වෙලා තියෙනවා. ඊළඟ බජට් එකකට අවුරුදු 3ක් දක්වා අඛණ්ඩව මේකට මුදල් ලැබෙනවා. එක අවුරුද්දකින් ඉවර කරගන්න බැහැනේ. ලැබෙනවා. ඉතින් මම ඔය කරුණු දෙක තුනක් කිව්වේ අපිට සතුට වෙන්න දේවලුත් තියෙනවානේ. ඉතින් ඊටම දැන් මම කැමතියි සෙනෙහ සහෝදරයා ඔබට බාර දෙන්න මේ අපේ හිතවතුන්ගේ යෝජනා ගන්න. මේ જાතියේ රැස්වීම් දෙක තුනක් මම ඊට කලින් ගත්තා. නාට්‍ය වලට සම්බන්ධව ඒකදී ගමනය කරපු ක්‍රමයක් තිබුණා. කැමති නම් ඒක අනුගමනය කරන්න පුළුවන්. ඒ තමයි අපි හැමෝටම සමහරට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙත් අපි ඉල්ලනවා කෙටියෙන් හරි කතා කරමු. මේ සියල්ල රෙකෝඩ් කරගන්න ඕන අපේ සහෝදරයා ඉන්නවද? සිනමාන මණ්ඩලයේ ලේකම්තුමා ඉන්නවද? හරි. ඔයා සටහන් ගන්න. මොකද ඔයාලටම ආපහු මේක මේ රැස්වීමේ වාර්තාවක් හැටියට අපි මේ වාර්තාව එළියට ගන්න ඕන. අද යම් හේකින් දී ගන්න බැරි වුණොත් තමන්ගේ අදහස සංයුක්ත විදියට මම ආදරෙන් ඉල්ලනවා ලියලා දෙන්න. කලින් අනුමණ්ඩල කිහිපෙම හරිම සාර්ථක වුණා ඒ විදියට කරපු එක. ඒ නිසා සහෝදරයා ඉල්ලනවා කෙටියෙන් කොහොම හරි අදහස් දක්වන්න. නැතිනම් ලියලා දීලා අපි පොඩි සටහනක් හරි ලියලා දීලා යන්න. ඒකට මේකට ඒක ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වාර්තාවේ කියන ප්‍රතිඵලය ක්‍රියාමාර්ග බවට පත් කරන එක තමයි අපි ඉස්සරහා තියෙන අභියෝගය. ඒකට ඕන කරන බිම් සැකසීමට සියලු වෙහෙස දරලා ඉවරයි දැන්. පනත් කෙටුම්පත් වෙනස් කරගන්න තැන ඉඳලා. එතකොට දලුගම සරසවි චිත්‍රාගාරයේද තරංගණී පරිශ්‍රයේද කියන්න දේවල් ගොඩක් තියෙනවා. රැඟුම් පාලක මණ්ඩලයේ තියෙන අහක දාපු විනාශ කරපු DCP මැෂින් එකද ඒවට ඔක්කොම වාර්තා කැඳවලා පරීක්ෂණත් කරලා සියල්ල කරලා තියෙන්නේ. මම අවශ්‍යතාව පරිදි කියන්න. ඔන්න ඔය ටික තමයි මෑත කාලේ අපි මෙහි ඉඳගෙන කරේ. හරි බොහොම ස්තුතියි සමහරවිට. මේ මම හිතන්නේ මේ අපි රාජ්‍ය සිනමා මණ්ඩලයට පත් වෙලා අවුරුද්දක් වගේ ප්‍රමාණයක් කාලයක් අපි ගත කරලා තියෙන්නේ. ඒ තුළ අපේ හැකි පමණ අපි බොහෝ දේවල් ඉෂ්ට කරා. ඒවා බොහෝ සෙයින්ම සිනමාවේ සංස්කෘතියට, ඒ වගේම සිනමාවේ අනාගතයට, ඒ වගේම සිනමාවේ කලාවෙන් කරපු දේවල්. මම හිතන්නේ මේ අවස්ථාව ප්‍රථම වතාවට අපිටත් මණ්ඩලයට අවස්ථාවක් සැලසෙන්නේ හිතවත් සහෝදරවරුනි සහෝදරීනි මේ වෘත්තිකයන් සමග සාකච්ඡාවකට එළඹෙන්න. අපි කරන කටයුතු වලදී සිනමා සංසද අනිත් එක ඉතාම කිට්ටුවෙන් වැඩ කරා. ඒ නිසා සිනමා සංසද මම මතුරුල වැටි අපි කරපු වැඩ ටික සහ ඒගොල්ලෝ කොහොමද අපි කටයුතු කරේ කියලා. ඒ නිසා මම ශ්‍රී ලංකා සිනමාචාර්ය ශිල්පීන්ගේ සංසදය, ඒකට අංගරචනා ශිල්පීන්ගේ සංසදය,
සංසදයේ කලාත්‍යක්ෂ ප්‍රති සංසදයේ සහාය අධ්‍යක්ෂ ප්‍රති සංසදයේ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂ සංසදයේ නිෂ්පාදක කරුණාකර වගේ සංසදයේ මොන වගේ එකක් තියෙනවා. දැන් වගේ ඔක්කොම අපිත් එක්ක අපේ අරමණ්ඩලෙත් එක්ක වැඩ කරා. වැඩ කරපු දේවල් නම් ටික ලැස්තිවක් කියන්නේ කාර්ය රාශි කරන්න ඕනේ නැහැ. මේ එක ඉදිරිපත් කරන්න ගොඩක් වැඩ කරා. නමුත් මේ මොහොත අතිශය වැදගත් අනුමණ්ඩලයේ මායතුළු මගේ සභාපතිතුමා ජයසිංහ ත්‍රොපි අනුමණ්ඩලයේ බොහෝ දෙනාට ඇත්තටම මම කැමතියි අපි කාලය ඉතුරු කරගන්න හිතාගෙන ඔබතුමන්ලාට නිදහසේ තමන්ගේ යෝජනා අදහස් ඒ වගේම මොන වගේ හැඟීමක්ද මොන වගේ කිව්වොත් මේ අභිලාෂයක්ද සිනමාවේ අනාගතය වෙනුවෙන් ඔබතුමන්ලාට තියෙන කියලා දැනගන්න. විශේෂව අපේ ලේකම්තුමාට වැදගත් වෙනවා මම මේ කියන්නේ මම නම් ඔබතුමන්ලා නම් හඳුනනවා මොනෙන් හඳුනනවා. නමුත් අදහස් දක්වද්දී මම ශ්‍රේෂ්ඨ දිසානායක කියලා කිව්වොත් ලේසි ලේකම්තුමාට වාර්තාව සකස් කරගන්න. ඒ නිසා මම එහෙමත් කරුණාවන්තව ඉල්ලා සිටිමින් මම විවෘත කරනවා මේ සම්මානය. මම හිතන්නේ මේ ප්‍රසන්ටේෂන් එකේ අපි අරංගු කරලා තියෙනවා. අපිට මෙතෙක් කාලයක් මේ තිබෙන නැති දේ තමයි මේ රාජ්‍ය ආන්දෝලනයත් විස්ෘතිකයන් අතරත් මේ සංවාදයක් ඇති වෙන්න අවස්ථාවක් තිබුණ නැති එක අපි ඇත්තටම ස්තුති කරනවා ඒ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් මම හිතන්නේ මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන දේවල් අපි මෙතන රැස් වෙලා ඉන්න ගොඩක් කට්ටිය මේව ගැන දන්නවා. නමුත් මේ හැමෝම එක මතයකට සහ අපේ මේ අදහස් එක තැනකට ගෙන්න හදපු ප්‍රසන්ටේෂන් එකක්. මේක ඇතුලේ අපිට මුහුණ පාන්න වෙලා තියෙන ගැටලු වලට වඩා අපි මේක යෝජනා වලියක් ඉදිරිපත් කරන්න තමයි අදහස් කරන්නේ. දැන් අපි කවුරුත් දන්නවා අපිට ඉතාමත් ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන සිනමා කර්මාන්තයක් තියෙන රටක්, සිනමා සංස්කෘතියක් තියෙන රටක්. නමුත් ඒක කාලයකින් පරිහානියටපත් වෙලා නැවතත් නැගී සිටීමේ ස්වරූපයකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒකේ අපිට තියෙන ප්‍රධාන ගැටලුව වන්නේ මේ සිනමා කර්මාන්තය නමට පමණක් සීමා වෙච්ච කර්මාන්තයක් වශයෙන් දැන් පැවතී ඇතිවි අපිට ලැබී තියෙන එක. ඉතින් අපි රජයත් මම හිතන්නේ එක මතේ ඉන්නවා මේකේ තියෙන වාණිජමය වටිනාකම වගේම සංස්කෘතිමය වටිනාකම තීව්‍ර වෙන විදිහට අනාගතයේ සැලසුමක් හදන්න. ඉතින් අපිත් ඉල්ලුම් කරන්නේ ඒකට අදාළ වෙන ඒ කියන්නේ වාණිජමය වටිනාකම මේකට ලැබෙන්න අධිකාරමක් තිය යුතුයි කියන මතය. ඉතින් සංස්කෘතික අනන්තතාවය ගත්තොත් එහෙම සිනමාවේ සංස්කෘතික අනන්තතාවය ගත්තොත් එහෙම ඒක අපි කවුරුත් දන්නවා මේ අපේ මානුෂීය හැඟුම් සිතුවිලි අපේ දැනුම ප්‍රකාශ කරන්න අපේ දේශීයත්වය සහ අපේ සංස්කෘතිය අපි අතරත් ජාත්‍යන්තරයටත් ප්‍රදානය සහ ප්‍රකාශ කරන්න සහ අපිට මේ අපේ තියෙන සිනමා ඉතිහාසය සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්න මේ මෙතෙක් කාලයක් ඇත්තටම සිනමා ජාතික චිත්‍රපට සංස්ථාව කැප වෙලා හිටියා. නමුත් ඒ මැද්දේ තිබ්බ ඒ හිඩස් තිබ්බේ මේකේ තියෙන වාණිජමය පැත්ත සම්බන්ධයෙන්. ඊළඟතුමා නැත්නම් එනකම් පොඩ්ඩක් තිබ්බේ. ඉතින් මේ සිනමාවේ ආර්ථික ව්‍යුහය අපි කෙටි විශ්ලේෂණයකට ගියොත් එහෙම අපේ මේ නිර්මාණ ප්‍රොඩක්ට්ස් විදිහට ගත්තොත් එහෙම විවිධාකාර අද කාලේ වෙනකොට මේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. එකක් චිත්‍රපටි, ෆිල්ම්ස්, ඊට පස්සේ වෙළඳ දැන්වීම් කියන ඒ ශාස්ත්‍රය තනිකර මේ වැඩ කරන්නේ මේ චිත්‍රපටි වලට ලබන සේවාවන් වලින් නියුක්ත වෙච්ච වෘත්තිකයන්ගේ. ඊට පස්සේ වාර්තා චිත්‍රපට, කෙටි නිර්මාණ, කෝපරේට් වීඩියෝස්, ඒ කියන්නේ ආයතනික වීඩියෝ, අලෙවිකරණ සේවාවලට කරන වීඩියෝස්, ඊට පස්සේ විශේෂයෙන් අද කාලේ තියෙන ලොකුම දෙයක් තමයි සමාජ මාධ්‍ය, ඒ කියන්නේ සෝෂල් මීඩියා කන්ටෙන්ට් කියන දේ වලට YouTube වීඩියෝස්, විවිධාකාර මාධ්‍ය වලින් ඩිජිටල් මේ නිර්මාණ යනවා.
සහ කමර්ෂල් ෆොටෝග්‍රැෆි කියන තැනටත් ඇත්තටම හරි තැනක් නැහැ ලංකාව තුළ. ඉතින් අපි හිතනවා මේකට සම්බන්ධතාවයක් තියෙනවා අපේ මේ view එක ඇතුළේ. මේවා සේවා කරද්දී එහෙම අපේ වෘත්තිමය සංසන්දය මේ නියෝජනය කරන කට්ටිය හැමෝම ගත්තොත් එහෙම විවිධාකාර පසුබිම් වලින් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ නිෂ්පාදකවරුන්ද ප්‍රදර්ශක ඒ කියන්නේ කාණ්ඩේ ඉන්න අය ඉඳලා සාමාන්‍ය ඒ කියන්නේ තාක්ෂණික වෘත්තීයවේදීන් සහ කලාත්මක වෘත්තීයවේදීන් සහ ජනමාධ්‍ය පැත්තට විවිධාකාර ශාස්ත්‍රවල රැකියාවන් කරන කට්ටියගේ එකමුතුවක්. ඉතින් මේ හැමෝගෙම සංස්කෘතිමය වශයෙන් වටිනාකමක් තියෙන වශයෙන් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන්. මේ හැමෝටම වාණිජමය වටිනාකමක් සහ මේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා අපි අවධාරණය කරනවා. අපිට දැනට ඒ කියන්නේ විධිමත් ක්‍රමවේදයක් නැහැ මේ ආර්ථිකේ කොච්චරක් තියනවාද කියලා කියන්නේ. මේ ඇත්තටම මේ නම්බරේ අපි ගත්තේ දල වශයෙන් කරන මේ අපේ තොරතුරු හොයා ගැනීම වලින් තමයි අපි මේ විදිහට හොයාගත්තේ. අපි හිතනවා මීට වඩා ආර්ථිකයක් මෙතන තියෙනවා. නමුත් අපි කන්සර්වටිව් විදිහට ගත්තොත් එහෙම රුපියල් බිලියන 13 වගේ ආර්ථිකයක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 45ක වගේ ආර්ථිකයක් මෙතන තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක ඇති වෙන්නේ චිත්‍රපට නිෂ්පාදන, බොක්ස් ඔෆිස් වලින් ලැබෙන ආදායම සහ මේ දැන්වීම්, වෙළඳ දැන්වීම්, ටීවී කමර්ෂල්ස් හදන්න සහ එතන මීඩියා බයින් ඒ ටීවී කමර්ෂල්ස් වල තියෙන වැලියු එක ඇති වෙන්නේ මීඩියා ස්පොට්ස් ලැබෙන ආර්ථිකයෙන්. ඉතින් එතන සහ ඊට පස්සේ ජාත්‍යන්තර චිත්‍රපට ලංකාවට ගෙනවිත් එතනින් ලැබෙන විදේශ ආදායම වාගේ විවිධාකාර පැතිවලින් මේ ආර්ථිකයක් දැනට පවතිනවා. නමුත් ඒ පවතින්නේ විධිමත් ක්‍රමවේදයක් නැතුව. ඒ කියන්නේ ඉතින් අපි විශ්වාස කරනවා මේ විධිමත් ක්‍රමවේදය මෙතනට ආවොත් එහෙම මේ ශාස්ත්‍රයේ ඉන්න වෘත්තිකයන් සියලු දෙනාටම අපේ ජාතික ආර්ථිකයට විශාල ප්‍රගතියක් කරලා ගේන්න පුළුවන් තැනක් කියලා අපි විශ්වාස කරනවා. හරි ක්‍රමවේදයක් ඉක්මනටම අපි හිතනවා. ඒ කියන්නේ මේ ආර්ථිකමය පැත්තත් සංස්කෘතිමය පැත්තත් සංකලනය වෙච්ච හරි ක්‍රමවේදයක් අපි කියමු මේ අවුරුද්දේ අපි ගෙනාවොත් අපි හිතනවා මේක මේ ආර්ථිකයේ 3 ගුණයකින් හෝ 5 ගුණයකින් වගේ අපිට සංවර්ධනය කරගන්න පුළුවන් තව අවුරුදු 10ක් වගේ යන කාලය වෙනකොට. මේ සාර්ථකව චිත්‍රපට ශාස්ත්‍ර සහ ඒ චිත්‍රපට කර්මාන්ත වශයෙන් ගත්තොත් එහෙම ලෝකයේ පවතින රටවල් සහ ආර්ථිකයන් ගත්තොත් එහෙම මේ කුඩා කොටසක් විතරයි මෙතන තියෙන්නේ. මේ විවිධ තලවල සහ විවිධ ස්කේල්ස් වල තියෙන ආර්ථිකයන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝකයේ තියෙන ලොකුම ආර්ථිකයේ චිත්‍රපට වලට වාර්ෂිකව ඩොලර් බිලියන 9කට ආසන්නයෙන් ජනනය කරනවා. එහෙම ගත්තොත් එහෙම රුපියල් ට්‍රිලියන 2.5කට වැඩිය ආදායමක් ඒගොල්ලෝ එතනින් ජනනය කරනවා. ඒ වගේම සාපේක්ෂ වශයෙන් අපේ සිනමා කර්මාන්තයට ළඟින් යන දකුණු කොරියාව කියන මේ කියන්නේ ළඟදී නැගී සිට මේ ඉදිරියට යන ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් ගත්තොත් එහෙම ඒ කියන්නේ මෑත කාලෙකදී අවුරුදු 15කට කලින් වගේ තමයි ඒගොල්ලෝගේ ඒ විධිවිධාන යටතේ මේ මාධ්‍ය සහ සිනමාව ඉදිරියට ගත්තේ. එතන ඉඳන් අද වෙනකොට ඩොලර් බිලියන 1.5ක වගේ ආර්ථිකයක් එතන තියෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 350ක් 360ක වගේ ආර්ථිකයක් එතන පවතිනවා. මේක ඇති වෙන්නේ මේ ඉබේ නෙමෙයි. මේක ඇති වෙන්නේ රාජ්‍යයත් පෞද්ගලික ශාස්ත්‍රයත් කලාකරුවෝ සියලුම එකතු වෙලා සියල්ලන්ගේම අභිවෘද්ධිය වෙනුවෙන් තිබෙන චිත්‍රපට සැලැස්මක් මැත්තේ තමයි මේ වගේ ආර්ථිකයන් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ලංකාවට ඒ වගේ ලොකු තැනකට යන්න පුළුවන්
අපිට තියෙන ඉතිහාසයත් අපිට තියෙන මේ දැනුමත් එක්ක ඉතින් අපි හිතනවා අපේ ප්‍රධාන යෝජනාව මම හිතන්නේ රජයේ සංස්කෘතික අමාත්‍යාංශත් මේ ගැන දන්නවා. ඒක තමයි අපේ කලාවට ආර්ථික ශක්තියක් අවශ්‍යයි. ඉතින් මේක මේ වාණිජමය පැත්ත විධිමත් විදිහට සකස් වෙන්න ඕනේ කියන එක තමයි අපේ මතය. ඒක සකස් වුණාට පස්සේ ඒ කලා නිර්මාණකරුවන්ට නිෂ්පාදකවරුන්ට ඒගොල්ලොන්ගේ ඒ නිර්මාණය කරන ඒ නිෂ්පාදන වලට වාණිජමය වටිනාකමක් ලැබෙනවා. ඒ වාණිජමය වටිනාකම ලැබුණොත් වඩා උසස් ගණයේ ගුණාත්මක භාවයෙන් වැඩි කලාකෘති සහ සංස්කෘතියක් අපිට මෙතනින් ඇති කරන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රධාන අභිලාෂය වෙන්නේ අපි මෙතන මේ සංවාදයේ කතා කරා වගේ සිනමාව ජාතික ආර්ථික ව්‍යුහයට ඒකාබද්ධ කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපේ යෝජනාවලිය වන්නේ මේකේ වාණිජමය පැත්ත, මේ කර්මාන්ත වශයෙන් පවතින ඒ පැත්ත අපේ යෝජනාව උනේ ඒක කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සහ කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ඒ වාණිජමය කටයුතු නියාමනය කිරීමත් ඒකට තියෙන යෝජනාවලිය සැකසීමත් ඒ මට්ටමින් වාණිජමය කියන්නේ ආර්ථිකයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක් කරා මේක වෙන්න ඕන කියන අදහසේ අපි ඉන්නවා. ඊට පස්සේ දැන් වෙන කර්මාන්ත ගත්තොත් එහෙම කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තියෙන වෙනත් කර්මාන්ත ඇඟලුම් ශාස්ත්‍රයේද විවිධාකාර ඒ කියන්නේ මේ කිරිගොවින් පාහේ කර්මාන්තයක් වශයෙන් පිළි අරගෙන තියෙනවා. මම හිතන්නේ සිනමාවටත් ඒ අවස්ථාව අපි ඉල්ලා සිටිනවා ඒක මේ ලබා දෙන්න කියලා. ඒ කර්මාන්ත වලට විවිධාකාර වරප්‍රසාද සහ සහන රාජ්‍ය සහන ලැබෙනවා. ඒක නිසා ඒ කර්මාන්ත වලට නැගී සිටීමට සහ සංවර්ධනය වීමට ලොකු අවස්ථාවක් ඉඩකඩක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා අපේ චිත්‍රපට සහ අනුබද්ධිත සේවාවන් වලට දෙන ඒ කර්මාන්තයටත් මේ වරප්‍රසාද ලැබෙන්න තියෙන එක අපේ ප්‍රගතියට ගොඩක් වටිනවා කියලා. ඊට අමතරව මේ රේගු බදු customs duties සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ විවිධාකාර මේ සිනමා කර්මාන්තයට මේ ශාස්ත්‍රයට අවශ්‍ය වෙන මේ උපකරණ සහ ගොඩක් දේවල් ඉතාමත් පැරණි ඒ කියන්නේ මේ රේගු බදු නිර්ණායක වලට අනුව මේ ක්ලාසිෆයි වෙලා තියෙනවා. ඉතින් මේ එක්සිබිටර්ස්ට ප්‍රොජෙක්ට් එකක් ගෙන්නවත් ෆිල්ම් හෝල් එකක් රෙනොවේට් කරන්න අවශ්‍ය ෆිල්ම් සීට්ස් ඉනම් ගත්තොත් එහෙම ඒවා ක්ලාසිෆයි වෙලා තියෙන්නේ ලක්ෂරි ගුඩ් කැටගරි එක ඇතුලේ. ඉතින් මේ ව්‍යවසායකයන්ට මේ ව්‍යාපාරිකයන්ට මේ ඒගොල්ලෝගේ සංවර්ධනය කරන්න අමාරුයි. ඒ වගේම අපි දන්නා මේ කලාත්මක කටයුතු ගත්තොත් එහෙම මේකප් වලට තියෙන ඒ විවිධාකාර බදු ගැටලු තියෙනවා. නිකන් සාමාන්‍ය අපේ එදිනෙදා පාවිච්චි කරන මේකප් විදිහට ගත්තොත් එහෙම ඉතින් ඒ වගේ රේගු බදු වලින් අපි හිතනවා මේ අලුත් විදිහට ඒක සකස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ අපි හිතනවා ඉතාමත් විශාල විභවයක් තියෙනවා. මම හිතන්නේ මම කැමතිතුමා ඊට කලින් උත්තරවිලා හම්බෙලා තියෙනවා විදේශ චිත්‍රපට රෝගත කිරීම සහ දිරිගැන්වීම සම්බන්ධයෙන් ඉතින් ආයතන කීපයක් තියෙනවා ලංකාවේ කටයුතු වලට අවුරුදු ගාණක් තිස්සේ. උදාහරණයක් වශයෙන් ෆිල්ම් ආයතනය ගත්තොත් එහෙම අවුරුදු ගාණක් තිස්සේ මේ ලංකාවට වැදගත් වෙන මේ විදේශ විනිමය රටාවට ගේනවා, රැකියාව අවස්ථා නිර්මාණය කරනවා සහ මෙතනින් රූගත කරන ඒ දේ අරගෙන ගිහිල්ලා ඒ රටවල් වල විකාශනය වෙනකොට ඩොලර් මිලියන ගණන් වල මේ මීඩියා වැලියු එකක් අපිට ලැබෙනවා. ඉතින් මම හිතනවා අපි හිතනවා ඒකත් ඉදිරියට යනකොට අපිට මේ ස්ථාපිත කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ සංස්කෘතිමය වශයෙන් අපේ තියෙන ප්‍රධාන යෝජනාවන් වෙන්නේ ඉතින් විධිමත් සිනමා අධ්‍යාපනයක් ලබන්න ව්‍යුහයක් මෙතන මේ ලැබෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපිට
වෘත්තිකයින් විවිධාකාර ගැටලු වලට මුහුණ දෙනවා විශේෂයෙන් ෂූට්ස් වලට එහෙම ගියාම වෙලාවක් කලාවක් කියලා නෑ සමහර කට්ටිය පැය 16 18 20 වැඩ කරනවා අමතර ගෙවීම් නැතුව නිදිමනාගෙන ඉතින් ඒ වගේ ඒ කරන වැඩවලට යම්කිසි විධිමත් ක්‍රියාවලියක් තියෙන්න පුළුවන් ඒ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය සඳහා ඊට පස්සේ මම හිතන්නේ දැනටමත් කතා කරගෙන යන දෙයක් තමයි මේ කොළඹ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එක කියන එක නැවතත් ස්ථාපනය කරලා මේ අපේ රටේ නිර්මාණකරුවන්ට අලුත් ප්ලැට්ෆෝම් එකක් නැවතත් ඒක ගේන්න සහ ජාත්‍යන්තර නිෂ්පාදන වලටත් ඇවිල්ලා ඒ ෆෙස්ටිවල් එකේ මේව කරන්න අපි ඉල්ලා සිටිනවා සහ අපේ අනන්‍යතාවය රඳාපවතින අපේ මේ සිනමාව සංරක්ෂණය සහ ඩිජිටල් කරණය සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ වැදගත් තරක් තියෙන මේ වටිනා සිනමා කෘති නැවතත් ප්‍රතිසංස්කරණය කර ඩිජිටල් කරණය කිරීම කියන මේ වගේ සංස්කෘතික අංග සහ තව විවිධ නැවත මේ සාධක ගොඩක් තියෙනවා සංස්කෘතිමය වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙටියෙන්ම කිව්වොත් එහෙම මේකේ අපි අදහස් කරන්නේ සිනමාවේ සංස්කෘතිකාංග සියලුම දේවල් සංස්කෘතික අමාත්‍යාංශ ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධිතව ඒ දේවල් නියාමනය වෙයි කියලා. ඒ වගේම මේකේ වාණිජමය පැත්ත අපි බලාපොරොත්තු වෙනවා කවදා හරි මේක මේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා අපේ මේ කර්මාන්තයට ජාතික ආර්ථිකයටත් ජාතික සංස්කෘතියටත් ලොකු විදියට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් වාතාවරණයක් අපිට හදාගන්න මේ විදියට ප්‍රතිසංස්කරණය වෙන්න පුළුවන් නම් කියන එක තමයි අපේ ඒකාබද්ධ සංගමයේ අදහස. ඉතින් මම හිතනවා තමයි අපේ ප්‍රධාන වශයෙන් අපිට කියන්න අදහස් කරන්නේ. කිසි දෙයක් කියලා අපව පැත්තට දෙන්න. ඇත්තටම යසස්ගේ ප්‍රසන්ටේෂන් එකෙන් මම හිතන්නේ මෙතන ඉන්න උග දෙනෙකුගේ ක්ෂේත්‍රය ආමන්ත්‍රණය කළා. ඒක හරිනේ. ඒක පහසුවක් මම හිතන්නේ අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න. එයා මතු කරපු හුඟක් කාරණාවලට සෑහෙන දුරකට අපි වැඩ කරලා තිබෙනවා මේ වෙනකොට. දැන් මේ වැඩ කරලා තියෙන බව නොදැන සාකච්ඡාව යනවට වඩා පුංචි විනාඩි දෙකයි මම ඉල්ලන්නේ මේ ටික ටක් ගාලා කියලා ඉවර වෙලා. මොකද නැත්තම් ඒ ටිකට මුකුත් කෙරලා නැහැ කියලා හිතන්න ඉඩ තියෙනවා. ජාසස් ලකුණ ගැහුණා මේ බොහොම කාලයක් තිස්සේ අපි සාකච්ඡා කළා මේ කර්මාන්තයක් බවට පත් කිරීම කියන ඩිස්කෂන් එක. එතෙන්දී පිළිවෙලක් ඇතුව නෙමෙයි මම කතා කරන්නේ කියන්නේ අනුපිළිවෙලේ වටිනාකම අනුව නෙමෙයි මම ලියාගත්ත විදියට දැන් සිනමා සංස්කෘතිය වෙන්න පුළුවන් ගොඩක් මතු කරානේ. ඒක එකක් තමයි චිත්‍රපට පාසල. අපි හැමෝම දන්නවා චිත්‍රපට පාසල සහ සංරක්ෂණාගාරය කියන්නේ 1957 ලෙස්ටර් The Art Magazine කියන සංග්‍රහවට ලියපු මූලික ලිපියේ ඉඳලා තියෙන සාකච්ඡාවනේ. ඒකට ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා දුර ගොඩාක් ගිහින් තියෙනවා. දැන් මම කියවනේ සංස්ථාවයි ඔයාලයි සම්බන්ධ කරනවා යම් මොහොතක කියලා. මොකද සංස්ථාවට අවශ්‍ය වුණා හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන කරලා තියෙන වැඩ ටික ඔබට ඉදිරිපත් කරන්න. සිනමා පාසල සම්බන්ධව භූමිය බලලා තියෙනවා. තරංගණී ශාලාව තියෙන තැනම තමයි අපිට මේක දැනට කරන්න වෙන්නේ. ඩිප්ලෝමා එකක් දැනට කරන්න එතනනේ. ඒකට දැන් අලුත් GM පත් වුණාට පස්සේ රුවන් ප්‍රේමීර මහත්මයා පත් වුණාට පස්සේ සභාපතිතුමත් එක්ක එකතු වෙලා සංස්ථා පරිශ්‍රයේම ශාලා දෙක තුනක් දැන් දියුණු කරලා වැඩ ඉවර කරලා තියෙනවා. සිනමා පාසලට පන්ති කාමර විදියට ගන්න පාටිෂන් කරලා ඔක්කොම කරලා හදලා ඉවරයි. ජෝබේ ක්‍රමයකට තුල තට්ටුව දැන් ආපහු හදන්න තීරණය කළා. ඊට අමතරව එතන ඉඩම තරංගණීයක පිටිපැත්තෙන් ඔයාලා දන්නවා පර්චස් 40ක 50ක ඉඩමක් තියෙන බ්ලැන්ක් ලෑන්ඩ් එකක්. ඒක ඉඩම පවරා ගැනීම සහ ඉඩමේ ඔප්පු නිරවුල් කර ගැනීම දැන් කරගෙන යනවා මේ දවස්වල. අපිට හිතෙන්නේ සෝමේ ඔක්කොම අපිට තියෙනවා කියලානේ. එහෙමම නෑ. හොඳේ ඒවයි ප්‍රශ්න තියෙනවා. එතන සැලසුම් කරනවා ඔයාලගේ අනුමැතිය සහ විවේචන විචාරත් එක්ක තමයි අවසන් තීරණය ගන්න හිතන් ඉන්නේ. විශාල බිල්ඩින් කොම්ප්ලෙක්ස් එකක් එතන හැදේවි. සිනමා පාසලට ඕන කරන පහසුකම් සහ සිනමා සංරක්ෂණාගාරයට ඕන පහසුකම් ඊළඟට ෆිල්ම් චිත්‍රපට සංස්ථාවේ පරිපාලන ගොඩනැගිල්ල දැනට තියෙන බොහොම දුප්පත් එකක්. පරිපාලන ගොඩනැගිල්ල. ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියන්න තැනක්.
මුහුරත් තුරලක් තියන්න තැනක්. මේ ඔක්කොම සහිතව needs ඔක්කොමත් එක්ක දැන් need analysis එකට මම පටන්ගෙන තිබෙනවා. අවශ්‍යතාව හඳුනා ගන්න ඉතින් එතන හැදෙයි ඒක. ඊට පස්සේ බලාපොරොත්තු වුණා අපි එහා පැත්තේ තියෙන SLTTI එකයි සංස්ථාවයි දෙකම එකතු කරගෙන සිනමා පාසලට සම්පත් වැඩි කරගන්න. නමුත් අපේ රූපවාහිනී අනුමණ්ඩලයේ අපේ සුනිල් කොස්ස සහෝදරයා ඇතුළු ඒගොල්ලෝ කල්පනා කරනවා රූපවාහිනී වැඩක් වෙනම තියෙන්න ඕන කියලා. ඉතින් අපි දන්නේ SLTTI එක ඉනිෂියේට් කළේ ටෙලිවිෂන් ට්‍රේනින් ඉන්ස්ටිටියුෂන් එකක් හැටියට නිසා එතන තියෙන ස්ටුඩියෝස් ටිකයි පහසුකම් ඔක්කොම ටෙලිවිෂන් ස්කූල් එකක් විදියට ඒගොල්ලෝ පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. නැත්නම් අපේ අදහස තියුනේ ටෙලි සිනමා දෙකම එකතු කරගෙන එක ස්කූල් එකකට යන්න. තාම අවසන් තීරණයක් නැහැ. සාකච්ඡා දෙක තියෙනවා. චිත්‍රපටි පාසලේදී රංගුම් පාලක මණ්ඩලය වල ගන්න පාරෙන් එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ල දැනට රංගුම් පාලක මණ්ඩලයේ තියෙන තැන අපි කාලයක් චිත්‍රපටි සංස්ථාවත් තාවකාලිකව තියන්නේ 30 වසරේ කරලා කාලේ අර රෙනෝවේෂන් එකදී. ඔව්. ඒ ගොඩනැගිල්ලත් අපිට සිනමා පාසලේ සම්පූර්ණ පන්ති කාමර සහ පහසුකම් සඳහා ලැබෙනවා. එතන තියෙනවා රංගුම් පාලක මණ්ඩලයේ තියටර් එක. ඒක DCP මැෂින් එකට අවශ්‍ය කරන කැබිනට් පේපර් එක දැන් ලබන සතියේ යනවා. අලුත්ම DCP එකට යන්න සහ පරණ විනාශය කරපු කට්ටියට නඩුවමක් කියන වචනේ මම කියන්නේ නැහැ. නමුත් ඒ ධනනාස්තිය ගැන පරීක්ෂණයකුත් විමර්ශනයකුත් එක්ක බුද්ධිමය දේපල පනත ගැන සහෝදරයා මතක් කරා මේ බුද්ධිමය කියන්නේ වෙළඳ අමාත්‍යාංශයත් එක්ක කණු දෙනවා. බුද්ධිමය දේපල පනත පිළිබඳව කැබිනට් පේපර් එක මීට සුමාන දෙකකට කලින් ගියා. මේවා ලංකාවේ අත ගහලවත් තිබුණ නැති බව කියන්න ඕන මම ඔයාලට. මට ඔයාලට කියන්න ඕන උනානේ වල් කොටලා මේ හේන සූදානම් කරගන්න සෑහෙන මහන්සි වෙන්න උනා කියලා. බුද්ධිමය දේපල පනත දැන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා පනත හදන්න නිපෝ එක ලංකාවේ තියෙන බුද්ධිමය දේපල කාර්යාංශය සහ වයිපෝ එක ලෝකයේ තියෙන World Intellectual Property එකත් එක්ක ජාත්‍යන්තර සම්මුති දක්වාම අපේ ලංකාවේ වැඩ පිළිවෙල ගෙනියන. එහෙම වුණා නම් පැරණි කලාධ්‍යක්ෂවරයෙක් පැරණි සවුන්ඩ් ඉංජිනේර් කෙනෙක් කරපු වැඩ ටික ඇති එයාගේ රොයල්ටි එක ඉබේම ලැබෙන විදියට හදලා තිබුණා නම් සහ ඒකේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ඕන CMO එකක්. CMO කියන්නේ money collect කරන ආයතනය. ඒක ක්‍රියාත්මක වුණා නම් මේ හැම දිනාටම කවදාකවත් බෙහෙත් ගන්න ජීවිතේ අන්තිම කාලය ගත කරන්න ආය සංස්කෘතික අමාත්‍යාංශයට ලියුම් ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒ වැඩේ කරලා තියෙන්නේ. දැන් වසන්ත සමරසිංහ සහෝදරයාගේ අමාත්‍යාංශය තමයි ඒකට අදාළ. ඔයා කිව්වා වගේ වෙළඳ අමාත්‍යාංශය. ඒ වැඩේ දැන් හොඳටම ඉස්සරහට යනවා. ඊට පස්සේ සිනමා සංරක්ෂණාගාරය මම උපදෙස් දුන්නා. පෞද්ගලික සංරක්ෂක සියලුම දෙනා කැඳවලා රැස්වීම් කීපයක් ගත්තා. ඒගොල්ලෝ අතාරින්න බෑනේ. ඒගොල්ලෝ තමයි මේ වෙනකොට විශාල ප්‍රමාණයක් එකතු කරගෙන ඉන්නේ මේ දේවල්. ඒවා පිළිවෙලක් නැහැ තමයි. සමහරු ටිකට් ඒ කියන්නේ සිනමාවට සම්බන්ධ පෝස්ටර්ද ගීත පොත්ද ඔක්කොමත් එක්ක කෞතුකාගාර අදහසින් එකතු කරලා තියෙනවා. සමහරු ෆිල්ම් ප්‍රිසර්වේෂන් කියන අදහසින් එකතු කරලා තියෙනවා. හැබැයි අදාළ තාක්ෂණේ නැහැ. මේ චිත්‍රපට ටික දුවවලා මාසයකට සැරයක් දුවවලා විනයක සින්ඩ්‍රෝම් එකට එන්න කලින් වළක්ව ගන්නවත් පහසුකම් නැහැ. ඒගොල්ලෝගේ සාකච්ඡා වෙනම කළා. ඒ වගේම දැන් උපදෙස් දුන්නා මම කවදාකවත් චිත්‍රපට සංස්ථාවක සභාපති කෙනෙක් කළේ නැහැ. සංරක්ෂණාගාර සාකච්ඡා කර හිටියේ නිසා ඒ මොහොතේ හැදෙන චිත්‍රපට ටික එකතු කරේ නැහැ. මේක 30 කරන්න පටන් ගත්තා නම් 2004-5 ඉඳලා අද අවුරුදු 20ක චිත්‍රපටි අපි ගාව තියෙනවා. මම 30 කියලා කිව්වේ අපේ ගුරුතුමා ඒක සර්ට යෝජනා කළා අපි. ඊට පස්සේ සුනිල් සිරිසේන මහත්තයා හෝ කවුරුත් කරගෙන කළේ නැහැ. දැන් පටන් ගත්තා. මම කිව්වා දැන් ලියුම් යවලා තියෙන අධ්‍යක්ෂකවරු සමහර අයට ලැබිලත් ඇති මේවා. කරුණාකරලා ඔබේ සිනමා කෘතියෙන් පිටපතක් දෙන්න. නොමිල දෙන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් අපි මිල දීලා ගන්නම්. 35 කරලා තියෙනවා නම් ඒවා වෙනම එකතු කරනවා. ලක්ෂ 10ක මුදලක් දැන් වෙන් කරගෙන තියෙනවා දැවැන්ත සර්වර් එකක් ගන්න. ඩිජිටලි තියෙන නූතන විදියට කරපු ඔයාලගේ DCP ඇතුළු දේවල් ගබඩා කරගන්න. මේ මොහොතේ 2025 ඉඳලා එකතු කරන්න තීරණය කළා. එතකොට අපේ ආණ්ඩුවේ අවුරුදු 5ේදී අඩු ගානේ චිත්‍රපට 200ක් එකතු වෙයි. හිමින් ආපස්සට යන්න බලමු. පරණ ඒවා එකතු කරගන්න. දැනට ඔයාලා ගිහින් බලන්න වෙලාවක අපි යන් ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපට සංරක්ෂණාගාරය දැනටත් තියෙනවා. පැරණි රජයන් මැදිහත් වෙලා යම් දුරකට ඒක කරලා තියෙනවා. ලොකු කූල් රූම් කම්ප්ලෙක්ස් එකක නූතන තාක්ෂණයත් එක්ක චිත්‍රපටි විධිමත්ව ගබඩා කරලා තියෙනවා. නූතන තාක්ෂණයත් එක්ක මිනිස්සු පුහුණු කරලා තියෙනවා පිටරට යවලා අපි. මේ ටික අපි බෙදාගෙන නැහැනේ. හැබැයි දලුගම සරසවියේ තව ටිකක් අයියදාවට හම්බුනේ මං ගිය වෙලාවේ තව ටිකක් දිනලා යනවා. ඒවට දැන් මම මේ දවස්වල කැම්පස් ළමයි 10ක් 15ක් අරගෙන ඒවා වර්ග කරලා අවුස්සලා කොතනද අඩි 10ක් හරි සෙලුලොයිඩ් බේරන්න පුළුවන් නම් මං කියලා තියෙන්නේ බේරන්න.
අඩි 10 වුණත් වෙනම සංරක්ෂණය කරන්න ඕන. ඉස්සර තිබුණේ ඒ වගේ පුංචි දේවල් ගිනි දීවා උතන. ඔයාලා දන්නවද? ඒ ගිනි තියන්න දාපු ගොඩේ නිහාල් සිංහගේ බක්ති වගේ ඒවා තිබුණා. ඒව තමයි අජිත් ගලප්පත්තිලා ලිව්වේ චිත්‍රපටි මෝචරයට ගමනක් කියලා මතක දේ ලිපි. ඉතින් ඒ හින්දා සංරක්ෂණාගාරයේ වැඩි එහෙම. ඔස්කා සුදත් මහදෙවිලට ස්තුතිවන්ත වෙන්න ඕන. එයා දීර්ඝකාලීන ඔට්ටුනා මේකට 99 වෙනි ඔස්කා සම්මාන වල ඉන්ටර්නැෂනල් ෆීචර් ෆිල්ම් සිලෙක්ෂන් එකේ මේ වත්තර සුදත් කියන්න ඉඩ දෙන්න ඕනේ වම. එයා ප්‍රෙස් එකකදී කියයි. ඔස්කා ලංකාවේ චිත්‍රපටයක් ඉදිරිපත් කරන්න දැන් අපට අවස්ථාව හම්බෙලා තියෙනවා. ගොඩක් ලොකු හෝම්වර්ක් එකක් එයා කරා ඒකට. ඒක ගැන බලමු. පණිවිඩයක් විදියට විතරයි. ඊට පස්සේ සිංගල් වින්ඩෝ ඔෆිස් එකක් සහෝදරයා කිව්වා මේ සහෝදරවරු කරගෙන යනවා. ස්තුතියි දැනට කරගෙන ගියපු කට්ටියට ඉස්සරහටත් උදව් වෙන්න. සිංගල් වින්ඩෝ ඔෆිස් එකක් අපි හදනවා කෝපරේෂන් එකේ. ලංකාවට එන මේ ෂූටින් කරන මේ සියලු දෙනාට පුරාවිද්‍යා අනුමැතිය, වන සංරක්ෂණ අනුමැතිය එමේ දුවන්නේ නැතුව එක තැනකින් අරන් දෙන්න වැඩක් හදනවා. ඒ අතරේ ඒවා මම කල්පනාකරණය කරමින් ඉන්නවා. දැන් අපි ජපන් විරසේතු කරලා ඇවිල්ලා ලොකු ෂූටින් එකක් කරා. ඒකෙදි සීගිරේ ෂූට් එක තියුනේ ඔන්න හරස් වුණා. සීගිරේ ෂූට් කරන්න දෙන්න බෑ කියලා අර වෙන්න විදියටම පන්නලා තියුණා. ඉතින් මම එහෙම කරන්නේ නැතුව පුරාවිද්‍යා උපදේශක සභාව කැඳවලා ස්ක්‍රිප්ට් එක ඉදිරිපත් කළා. වෙනස් වෙන්න ඕන සීනරිස් වලට දෙපැත්තම නෙගෝෂিয়েට් කරලා වැඩේ කරලා දුන්නා. දැනට මම එහෙම කරනවා අරක හරියට හැදෙනකම්. ඊට පස්සේ රන්මී දැන්න කේරවාචකයක්නේ රන්මී දැන්න EOI එක කෝල් කරා. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට යන්න පුළුවන්ද කියලා මේ ප්‍රොපර්ටි එක. ඇප්ලිකේෂන් දෙකයි ආවේ. දෙකේම විශාල අඩුපාඩු තිබුණා. ඒගොල්ලෝ සමත්ුනේ නැහැ දිනා ගන්න ටෙන්ඩර් එක. ආයිත් කෝල් කරනවා. රන්මී දැන්න. පරාක්‍රම නිරැල්ල සහෝදරයා ප්‍රොපෝසල් එකක් ගෙනත් දුන්නා මොබයිල් තියටර්ස්. මොබයිල් ෆිල්ම් තියටර්. ඒක හොඳ පොසිබල් එකක්. අර උලංග ගහලා හදන ශාලාවක් පුටුත් එක්ක හරිම ලස්සන වැඩක්. ඔය අපි බලමු අතරමැදි එකක් හැටියට ඒක ගේන්න පුළුවන්ද කියලා. හැම දිස්ත්‍රික්කයකටම අලුතෙන් චිත්‍රපට ශාලා පටන් ගන්න ව්‍යාපෘතියක් යනවා. දැනට කිලිනොච්චිය ඇතුළු දැන් අඳුරගෙන අත්හැරලා දාපු පරණ සේල් පොළවල් බවට ප්ලාස්ටික් සේල් පොළවල් බවට පත් කරපු ඉම්පීරියල් ඇතුළු ශාලා ටික විශේෂයෙන් බලංගොඩ, රත්නපුර, කුරුණෑගල ඔය වගේ තැන් වලට වැඩක් යනවා චිත්‍රපට ශාලා වැඩි කරන්න. ඊළඟට කස්ටම් ඩියුටිස් ගැන සහෝදරයා කතා කරා. මේක සාකච්ඡාවට අරන් තියෙන්නේ. දැනට ඔබ සියලු දෙනා දන්නවා වැට් එක තමයි මේ හරස් වෙන්නේ බරපතල විදියට. අපි IMF එකත් එක්ක තියෙන ගනුදෙනුවේ ස්වරූපයත් එක්ක තමයි තාම අපිට දෙන්න ලොකු බලපෑමක් කරගන්න බැරි. ප්‍රකාශන ශාස්ත්‍රයේ කට්ටිය මොන ගැනම මට ඔය විදියටම කියනවා. සහෝදරයා කඩදාසි වලට ටැක්ස් ගහන්න එපා. කඩදාසි තමයි වැදගත්ම මේක ගොඩ දාලා දෙන්න කියලා. ඖෂධ කට්ටිය මුණ ගැහුණාම කියන ඇයි බෙහෙත් වලට මේ වැඩේ කරන්නේ කියලා. එහෙනම් එකින් එක බේරන්න බෑ. අපේ විශ්වාසය තියුනේ ආදායම වැඩි කරගෙන ආර්ථිකය ස්ථාවර කරගෙන 18 තියෙන එක 15ට ගේන්න. ඒක කරන අතරේ තමයි දිස්ත්‍රා වලටයි ලෝක යුද තත්ත්වයටයි අපි මේ මුණ දුන්නේ. හැබැයි ඒත් අපි රුපියල් ස්ථාවර කරගන්නවා ගන්න වැඩසටහන ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ වැඩේ කොහොම හරි කරනවා සහෝදරයා. ඒ හින්දා බය වෙන්න එපා. මේ ඩියුටිස් ගැන රූපලාවන්‍ය ඇතුළු කැමරා ඉක්විප්මන්ට්ස් ඇතුළු සියලු දේවල් වලට අපි ලොකු සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එක ජගත් මනෝවර්ධන සහෝදරයා ඇතුළු පිරිස විමුක්තිලා ඔයාලා මූලික වෙලා කරගෙන යනවා. ඒක සෑහෙන දුරට ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ දැන්. ධර්මසේන පතිරාජ ෆන්ඩ් ට්‍රස්ට් ෆන්ඩ් එකක් හැදෙනවා. ඒක පාර්ලිමේන්තු පනතක් හැටියට ඉස්සරහට එනවා. ඒකට ඕන කරන කොහොම දේවල් විශාල හෝම්වර්ක් එකක් තියෙනවා මෙතනටයි. අපි දැනන් හිටියේ නෑ ඒක. පතිරාජ ෆන්ඩ් එක දැන් ජගත් මනෝවර්ධන සහෝදරයා മന്ത്രിවරයෙක් හැටියට ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්නේ. මම ඒක උදාහරණයකට කිව්වේ ලෙස්ටර්ලා ඇතුළු විශාල පිරිසක් ඉන්නෝනේ අපිට ඒ වගේ කරන්න. මම මේ මැදට පැනලා ඉවරලා සහෝදරයාගේ ප්‍රසන්ටේෂන් එකට පස්සේ මේ ටික කිව්වේ මේ හෝම්වර්ක් එක කරලා තියෙන බව ඔයාලගේ ඔළුව වලට පොඩ්ඩක් දී ගන්න ඕන නිසා මේ තියෙන්නේ ඉන්ටග්‍රේටඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් කොම්ප්ලෙක්ස් එක. post production complex එක. මේ යෝජනාව තවම මේ දීර්ඝ වශයෙන් හදලා බජට් එක දක්වාම හදලා තියෙනවා. මේක සමහර විට තරංගනී පරිශ්‍රයේ අර මම කියපු ගොඩනැගිලි සංකීර්ණය හැදෙන්නත් පුළුවනි. එහෙම නැත්නම් මේ තියෙන ෆයිල් එක රෙජිඩේල් වත්ත පිළිබඳව අක්කර 77ක වත්තක් තියෙනවා පරිසර මාත්‍යාංශයටත් අපිටත් අයිති මඩපාත පිළියන්දල බොල්ගොඩවට කෙලවර වෙන එකෙන් අක්කර 25 අපේ අමාත්‍යාංශයට පවර ගන්න ඕන කරන වැඩ කටයුතු දැන් කරලා තියෙන්නේ. ඒ අක්කර 25 පවර ගත්තොත් එතනත් වතුර හුඟක් ළඟින් තියෙන තැනක් ඔයක්නේ
මෙතන මේ දලුගමක් තියෙන ප්‍රශ්නේ වතුර වටේ තියෙන ප්‍රශ්නේ බලපානවනේ මේ කර්මාන්තයට. සුදුසුම තැනක් අපි තෝරගමු. මේක ජනාධිපතිතුමාගේ යෝජනාවක්. රුපියල් බිලියන 2ක් බිලියනයක් හෝ බිලියන 2ක් දක්වා සල්ලි දෙන්නම් කිව්වා. විදේශ රටකට ලංකාවේ චිත්‍රපටිකරුවෙක් නොගිහිල්ලා සියලුම කලර් ග්‍රේඩින් වල ඉඳලා පෝස්ට් ප්‍රොඩක්ෂන් මෙහෙ කරගන්න පුළුවන් ස්ටුඩියෝ එකක් හදන්න සල්ලි දෙන්නම් කිව්වා. මේ ඒකට අදාළ ප්‍රොපෝසල් එක. ඊට පස්සේ මේ ශ්‍රී ලංකා ෆිල්ම් මියුසියම් and National Film Preservation Center එකේ ප්‍රොපෝසල් එක මම කලින් කතා කරපු මේ ඔයාලට ඉදිරිපත් කරනවා. මේ තියෙන්නේ තව එකක් new cultural triangle එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. රුසියාව, ඉන්දියාව සහ ලංකාව පදනම් කරගෙන ඒකේ සිනමාවට කැලලක් තියෙවි. ලියෝ ටෝල්ස්ටෝයි ගම්මානයක්, ටාගෝර් ගම්මානයක් කොල්කතාවල, කොග්ගල මාටි වික්‍රමසිංහ ගම්මානයක් එකතු කරගෙන අලුත් සංස්කෘතික ත්‍රිකෝණයක් මම රටවල් දෙකත් එක්කම කතා කරලා තියෙනවා. විශාල පහසුකම් තොගයක් ලැබෙන නියමිතව තියෙනවා. ඒක ඇතුළේ සිනමාවට කැලලක් තියෙවි. ඊට අමතරව අපිට දිනපතා පෙස්සන් හම්බ වෙනවා. අසාධාරණයට ලක් වෙච්ච සිනමාකරුවන්ගේ. ඉතින් ඒවා මේ විදිහට විමර්ශනය කරලා එකින් එක ගොඩ දාගෙන යනවා. හරි ඇති කාලය ගත්තා ආරාධනා කරනවා. කොට අරගෙන යන්නේ ගැහැණු හෝ ළමයි වැඩිපුර. රිසර්ච් කරලා බැලුවොත්. හැබැයි පිරිමි තමයි වැඩිපුර තීරණාත්මක සාධක තැන ඉන්නේ. මෙතන වගේම ඉන්නේ. නමුත් මෙතන සාධාරණයි. ඒක නමුත් මම හිතන්නේ නරඹන්නන්ගේ එක සාධාරණද කියන එක පොඩ්ඩක් බලන්න. ඔබතුමාලා ඊළඟ කාරණාව තමයි දැනුම පද්ධති කියන එක ආර්ට් සම්බන්ධවද සයන්ස් සම්බන්ධවද පොදුවේ මේ චිත්‍රපටියක් ගැන තීරණයක් ගන්නකොට මේ කුලකය පොඩි වෙනවද ලොකු වෙනවද කියන එක. මොනතරම් නිරීක්ෂණ කියන්නේ මේ චිත්‍රපටි උදාහරණයක් වශයෙන් ලංකාවේ චිත්‍රපටියක් හැදුනද හදයන් පස්සේ අපිට ඒ වගේ ගුණාත්මක චිත්‍රපටියක් ළමයි වෙන්නේ. ඊට පස්සේ සොමේයා ආපු ධාරාව හිමම නැතු වෙලා ගියා. දැන් චිත්‍රපටි හදන්නෙම ඉස්සරහට මේ අනුරුද්ධ කිව්වා වගේ වාණිජ්‍යමය අරමුණෙන් මොනවා හරි තියෙන ඒ වෙලාවේ අපි අර පහළ වචනකින් ස්තුතියි මම යෝජනාවක් කරන්නද අපි රූපවාහිනී අනුමණ්ඩලයට තීරණයක් ගත්ත අවුරුදු මතක ඇති ලොකු වියදමක් කළා අපිට වෙන් වෙලා තියෙන මුදලෙන් ඉස්සර වෙලාම රිසර්ච් එකක් කරලා ප්‍රශ්නේ හොයා ගන්න ඕන කියලා රූපවාහිනී තීරණයක් ගත්තා. මම සභාපතිතුමාට යෝජනා කරනවා සහෝදරයා මතු කරපු කාරණේ අපේ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධව හොඳ රිසර්ච් එකක් කරා. අපි අපේ මේ රජයේ රිසර්ච් and ඩෙවලොප්මන්ට් වලට ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරේම මේ හින්දාම තමයි. අපිට දිල්හන් මිස් පුළුවන් නේද සිනමා මණ්ඩලයත් එක්ක කතා කරලා දැනට මම හිතන්නේ ඔයාලා ප්‍රොජෙක්ට්ස් හදාගෙන ඇති දැනට තියෙන සල්ලි වලට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් නේද? මේ රිසර්ච් එක කරන්න තියෙන සහෝදරයා. මේකට මට කතා කරන්නකො වෙනම. ස්තුතියි. ඒක තව ඒක ඉතින් ඒක වෙන්න ඕනේ. දැන් ඒවලත් කරන්නේ. ඔව් කරනවා. චිත්‍රපටි කරත් ඉස්ලාගාරේ නම් ප්‍රමාණයකට විතර ෆිල්ම් එක යන්නේ අර සුසලි බැරිස්ටා වගේ ගම්වල ඉන්න ඔඩියන්ස් එකට ෆිල්ම් එක බලන්න පුළුවන් ක්‍රමයක් ආවොත් මම හිතන්නේ අපි ප්‍රොඩක්ට් එකේ වටිනාකම වැඩි වෙනවා. මම හිතන්නේ ගම්වල ඉස්සර හිමේව තිබ්බ වැලන්ටයින් හැමතැනම පොඩි ගම්වල මේ කට්ටිය වෙලදි ගියවිලා ෆිල්ම් බලලා ගිය කාලෙක තමයි මේ අපේ ලංකාවේ සිනමා ස්වර්ණමය යුගය කියන එක ආවේ. දැන් ස්වර්ණමය යුගය කියන්නේ ඒක දන්නේ නැහැ. ගොඩක් මිනිස්සු ගොඩක් ප්‍රේක්ෂක මිනිස්සු මේ ෆිල්ම් ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ ටෙලි ඩ්‍රාමාස් ගැන විතරයි. මම හිතන්නේ එහෙම ප්‍රාදේශීය මට්ටමින් අර ඒගොල්ලන්ට ඒක දෙන්න පුළුවන් තැනකට මේ හොල් හදන්න වෙනවා. ඒක රජේන්ද්‍ර පිළිගස්සෙක දන්නේ. මොකද සිනමාවේ ඉන්නේ ප්‍රොෆෙෂනල් මිනිස්සුන්ට ගණන් කරලා ගත්තොත් ওই දූපපතිය විතරයි කවුන්ට් නොත් බොහොම පොඩි ප්‍රමාණයක්. මේ පොඩි ගානක් එළියේ ඉන්නවා. ඒක මම හිතන්නේ ඒක හදා ගන්න වෙනවා විශේෂයෙන්ම නැත්නම් කොච්චරද ඔය මට්ටමේ තමයි තියෙන්නේ පොඩි. ඒකට කලන අර මේ සංස්ථාවෙන් දැන් වැඩසටහනක් හදාගෙන යනවා. ඒගොල්ලෝ හෙට අනිද්දා මේක ප්‍රායෝගිකව කරලා බලයි. ඒක මොබයිල් සිනමාවක් ඉස්සර වෙලා ගම්වලට රවුමක් ගෙනියන්න. ඒකට මේ මිලින්දපති රාජ සහෝදරයා මොඩල්ස් දෙකක් හදලා දීලා තියෙනවා අර කන්ටේනර් වගේ මේක කොහොමද ගෙනියන්නේ කියලා. ඒක නිරේල සහෝදරයා ගෙනාව මේක දෙවෙනි කෑල්ල. තුන්වෙනිව තමයි අපි හැම දිස්ත්‍රික්ක එකකම අලුතෙන්ම සිනමා ශාලාවක් පටන් ගන්න පුළුවන්ද කියලා දැන් ෆීසිබිලිටි එක කරන්නේ. ඔයා කියන කාර්යය ඉතින් ඒක දිනු කරගත්තේ දු බෑන්. ඊළඟ අපි ගම්වල හදලා තියෙනවා කලා මණ්ඩලය සහ අනු මණ්ඩල පදනම් කරගෙන ඈත ගම්වල රසික පරිෂද හදාගෙන යනවා. ඒ වෙන සිනමා පරිෂද. අංකේ සිනමාවට විතරක් නෙවෙයි සාහිත්‍ය අනු මණ්ඩලෙත් කරනවනේ වැඩේ. එතකොට රසිකාගාරයේදී පුළුල් වෙන්නේ. ඒ මිනිස්සු තමයි එන්න ඕන චිත්‍රපටිය බලන්න.
ස්ටේට්ස් වේදිකා නාට්‍ය කරනකොට අපි සාමාන්‍ය ගම්වල කියලා පෙන්වනනේ මේක ලොකෝස් ඉස්සර සල්පිල් වල පන්සල් වල පෙන්වුවානේ ඒ මොකද ඒකෙන් තමයි ඔඩියන්ස් එක ඇදලා ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ මේකට එන්නේ නැහැ මට ඉතින් එහෙම ක්‍රමයක් තිබ්බත් ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ හරිය අර නිකන් විශේෂ එකක් කියන්නේ හැම මූවි එකකම තෝරාගත්ත මූවිස් ටිකක් ගම්වලට ගිහලා ආපහු ඒ මොකක් හරි ඉතින් මේ ගමේ ඔඩියන්ස් එක ඇද ගන්න පුළුවන් ක්‍රමයක් තිබ්බට ඒ වගේ මාධ්‍යලි මොඩල්ස් තියෙනවා නම් ඒවත් අපි නියෝජනා කරන්න අපි ඒවට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් අනුග්‍රහය සහ ප්‍රතිපාදන මොනවද කියලා අපි බලමු. සෞතේ ප්‍රශ්න තුනකට කියන්න දෙන්න සිනමා අනුමණ්ඩලය අපි අත්වුණාම තොත්නක අපි මේකට අපේ වකීමන් දුන්නම අපිට තිබිච්ච එක්තරා විදියක ලොකුම අභියෝගය තමයි කර්ණ සහෝදරයා වගේම අපේ ක්ෂේත්‍රයේ ඔයගෙන් ආපක තමයි නගර පදව විතරයි සම්මානක ව්‍යාමිත වෙන්නේ ස්ථාවර වෙන්නේ. ඒතර අපි කියනවා අදහස් තමයි මේ කොහොමද ගම්වලට අරගෙන. අපි තේරුම් ගත්ත විශේෂම දේශනීය උදව්වෙන් රේව සහෝදරයා මෙදිහත් තුන එකදී ලංකාවේ තියෙන සංස්කෘතික වාදයට 250 ෆිල්ම් හෝල් එකේ අපි කල්පනා කරා එක් සිනමා සංස්කෘතික මධ්‍යස්ථානය සිනමා පරිශ්‍රය ගොඩනගන. ඒ සිනමා පරිශ්‍රය ගොඩනගන්නේ මේක උදාහරණයක් වැදගත් වෙනවා. මේ පළාතේ සංස්කෘතික නිලධාරියා ඕස් රාජිනේ කුඩික්මඩ. ඇවිල්ලා ඒගොල්ලෝ හදනවා එතන කිසියම් ආකාරයක ව්‍යුහයක්. ඒ ව්‍යුහය තුළ ඉන්නවා සිනමා ක්ෂේත්‍රයට දැන සම්බන්ධ අය, ගුරුවරු, විචාරකයෝ, පොත්පත් කලාවේදී සිනමාවේ නිරත වෙන අය, සිනමාවේ නිරත වෙලා දැන් විශ්‍රාම අරන් ඉන්න අය, එතකොට සිනමාවට යෙදෙන්න උගන්වන අය, ඉගෙන ගන්න අය, උනන්දුවේ තියෙන අය මේ ඔක්කොගෙම තමයි මේක හැදෙන්නේ. හැදුනට පස්සේ සංස්කෘතික මධ්‍යස්ථානය දැන් මට උනත් ඇවිල්ලා බැලුවම තමයි තේරෙන්නේ සංස්කෘතික මධ්‍යස්ථානය කියන්නේ විශාල වශයෙන් ආයෝජනය කළ හැකි දෙයක් සංස්කෘතිය වෙනුවෙන් කියලා. බෝඩ් එකකුයි ඒ දින ශාලාවයි දැක්කම අපි හිතන්නේ සත පාතර වැඩක් නැති මහුම් මහඬු ගන්නන ලදරු පාසල් තියෙන මේ එහෙම තැනක් වගේ නෑ. ඒකට වඩා ලොකුවට මේක කරන්න පුළුවන්. එතකොට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා දැන් සංස්කෘතික කලාප 6ක් ඔස්සේ ඒ දැන් ආයතන බඩු නැහැ කියලා කිව්වනේ ඒ උපකරණ ටිකත් ලබා දෙන සාකච්ඡාවක් දැනට අමාත්‍යාංශය තුළ සිද්ධ වෙනවා. අට ඒක ගැන අම්මට පැහැදිලි අදහසක් වෙනවා. එහෙම වෙනවා. එතකොට දැනටම අපේ අනුමණ්ඩලයේ ගිහිල්ලා මේක මේ ඇත්තටම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි මේ ඔබතුමන්ලගේ දායකත්වය ඕනේ කියන්නේ මම මේක කියන්නේ. අපි කොළඹ දිස්ත්‍රික් බස්නාහිර පළාතේ තියෙන දිස්ත්‍රික් තුනම ආවරණය කරා. ඒ සෑම සංස්කෘතික මධ්‍යස්ථානයක නිලධාරිනියක්ම ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරිනියක්ම අපිත් එක්ක ඇවිල්ලා ඉගෙන ගත්තා කොහොමද සිනමා සංස්කෘතිය වෙනුවෙන් චිත්‍රපටයක් පෙන්වන්නේ, චිත්‍රපට ප්‍රදර්ශන පවත්වන්නේ, සම්බන්ධ වෙලා කරන්නේ, සංවාද කරන්නේ අවශ්‍ය කරන ඇත්තටම ඒ සම්ප්‍රදායික සුවේදී අපි තමයි අභියෝගවල තමයි එතනට යන්න ඕනේ. අවශ්‍ය කරන සංවිධානය කිරීම ඒගොල්ලෝ කරනවා. අනිත් පැත්තේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ම සබරගම් ඌව පළාත මධ්‍යම පළාත සහ අපි අවසන් කළා ඉවරයි. දැන් ලබන 18 19 20 අපි වයකට යනවා. අපි උතුරු මැද පළාතට යනවා. ඒක අපිට ඉදිරියට තියෙන තව ඇත්ත වශයෙන්ම ගත්තොත් දිස්ත්‍රික්ක 3 පළාත් 3යි. දකුණ සබරගම නැගෙනහිරත් විතරයි. අපි හිතනවා අපිට සැප්තැම්බර් මාසෙ වලට මේක ඉවර කරන්න පුළුවන් කියලා බලන්න. එහෙම වෙච්ච ගම තුල ඔබ කියනවා වගේ මේ උනන්දුව ඇති වෙනවා. ඊළඟට තව යෝජනාවක් ගෙනාවා සෑම සංස්කෘතික මධ්‍යස්ථානයකට අපිට දැන් මේක බලාපොරොත්තු වෙනවා. දැන්මින් පූර්වක හදන්න එකවර චිත්‍රපට කරලා දේශීය චිත්‍රපට උනේ. මෙතන මගේ අදහස නැහැ විදේශීය චිත්‍රපට ගැන. විදේශීය මම ඉගෙන ගත්තා. මගේ අදහස දෙන්නේ ප්‍රති අපිට වැදගත් වෙන්නේ අපේ ලෝකල් සිනමාවයි. අපේ සිනමාව ගොඩ දාගත්තොත් අවස්ථාවක් අපිට දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් සිස්පත් ගහනවා දන්නවනේ. ලංකාවේ අලගෝවියා බීලෝඩිගෝවියා බේරගෙනනේ මේ ෆොරින් ඉම්පෝර්ට්ස් කරන්නේ. එන්නේ වගේ අපි හිතලා අපිට අපේ උත්සාහයක් තියෙනවා සෑම සංස්කෘතික මධ්‍යස්ථානයකම එකවර චිත්‍රපටි 4ක පෝස්ටර් 4ක් ගහන්න පුළුවන් ප්‍රමාණය දැන්මින් පූර්වක අපි යෝජනා කරලා තියෙනවා. අපි චිත්‍රපටය අපි ඔබ කියන එක ඇත්තටම කල සහෝදරයා අපි චිත්‍රපටයට ඒ වෙත යා යුතුයි. ඒ වෙත යන්න බැරි තැන්වල චිත්‍රපටිය ගෙනීමට අවශ්‍ය කරන එතනින් ඒ ආකර්ෂණය සහ ඒ ඉල්ලීම අපි නිර්මාණය කළ යුතුයි. අපි කියන උත්සාහ කරේ අපි කරමින් යන කටයුත්තක් නිසා ඔබගේ දායකත්වය උනිසම ඒකට අග්ගල ഘോഷණය කරන්න කරුණකින් රුපියල් මිලියන 50ක් ගිය අවුරුද්දේ අයවැය කතාවේ ජනාධිපතිතුමාගෙන් අපට ලැබුණා. අතිරේකව අමාත්‍යාංශයෙන් ලැබෙන දේවල් වලට අමතරව මිලියන 50ක්. ඒක දුන්නේ ප්‍රාසංගික කලා, සාහිත්‍ය කලා ගම්මට්ටමින් පුබුදු කිරීම සඳහා. දැන් මේ සහෝදරයා යෝජනා කරපු දැන්වීම් පූර්ව කතන්දරේ ඒ වගේ එකක් අනුග්‍රහය අපට ගන්න පුළුවන්. ජනාධිපතිතුමා නිකන් කියනකොට කිව්වේ සමහරට මේ තැන්වල මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් නැති වෙයි. ස්ක්‍රීන් එකක් නැති වෙයි. මේ මුදල පාවිච්චි කරන්න කිව්වා සංස්කෘතික මධ්‍යස්ථානයේ මම සායන සාකච්ඡාවක් ගෙනිනවා කෝපරේටිව් සොසයිටිස් එක. සෙනේෂර වාක්‍යපේකේදී තියෙනවා මේ ලංකාවේ සෑහෙන කෝපරේටිව් සොසයිටිස් ගොඩක් තියෙනවා.
ඒගොල්ලන්ට හැම නගරයකම ඒගොල්ලන්ට බිල්ඩින් සහ ඉඩම් කඩන් ගොඩක් තියෙනවා. ඒතර ඒකට මම එකක් කියලා තියෙනවා මේ අඩු ගානේ ෆිල්ම් හෝල් 50 උගලක් හදන්න කියලා. ඒකට ආයෝජකව කියන දීලා මේගොල්ලොත් එක්ක කියන්නේ ඒක වාක්‍යන මිනිතියට හරි අපි ඒක දාමු මේ යම් දීක්ෂණයක් කරලා කරන්න. නමුත් අර ඒගොල්ලන්ට ඒක කරන්න අවස්ථාවක් තියෙනවා. ඒගොල්ලන්ට සල්ලිත් තියෙනවා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉමීඩියට් සොලියුෂන් එකක් හැටියට පොඩි තියටර්ස් නිකන් ඒවා කෙලින්ම ගම් වලට යන්නේ. දැන් අපිට තියටර්ස් නැතිම තැන් වලට තියටර්ස් ටිකක් හදාගන්න අඩු ගානේ 50-100 සීටර්ස් වගේ ඒවාවත් හදාගන්න තියෙන අවස්ථාවක් තියෙනවා මම. ඒක දැනට මම කතා කරලා තියෙන්නේ. නමුත් ඒක පෝෂණය කරගෙන යන්න පුළුවන් අපිට ඒක දෙන්නකෝ මේ සම්පූර්ණයෙන්ම. දැන් මේ පුදුමයිකරමට දැන් මේ තරංචා මතුනාම මම සිලෝන් තියටර්ස් ලගේ මගේ එක රිසර්ච් එකකදී මම ලියලා තියෙනවා. සිලෝන් තියටර්ස් ලගම ඒ කාලේ මේ අවුරුදු 60 70කට කලින් ලියපු එකක් මම රෙෆරන්ස් එක දෙන්නම් ඕනනම්. මිනි තියටර් එකක් පටන් ගන්න කියලා. What happened consequently මොකද උනේ ඒවා වහලා ඒවා ප්ලාස්ටික් බඩු විකුණන වෙනපොළ බාටපත් වුණා නේද? අපිට කාගිල් මේවා දැම්මේ කොහෙද? චිත්‍රපට දාපු වහලා. අතුරුගිරිය ජගත් සිනමා අපි චිත්‍රපටි බලවෝ දැන් කාගිල්ස් එක. බ්‍රෝඩ්වේ නෑ. මාතර තුනක් තිබුණානේ SK ඇතුළු. ඔව්. ඒ හින්දා දැන් මේ ආයෙ අපි කතා කරන්නේ කොහොමද සුපර් මාකට් වලට මිනි තියටර්ස් ගේන්නේ කියලා. ඔන්න දේවල් රිවර්සලි එන හැටි. තව අජන්ත මොන හරි එකතු කරගන්න සම. මීට කලින් පැවැත්වුවේ අධ්‍යක්ෂකතුන්ගේ සංසදය. ඒ සංසදය කැමැත්ත පළ කරලා තියෙනවා. ඒක යම්කිසි වෙනත් කණ්ඩායමක එකතු වෙලා ඉස්සරහට කරගෙන යන තියනෝ සෙනස් ගන්නවා අපි ආණ්ඩු මණ්ඩලය සහ අලුත් යම්කිසි කපිලා ඉන්නවා නේද? ඔව් ඉස්සරහට සම්බන්ධයි. ඒතකොට යම්කිසි පිරිසක් ඇතුළත දැනට සංවිධානය කිරීමේ හැකියාව ලබන අවුරුද්දේ. මොකද අවුරුද්දක්වත් යනවා මේක සම්පූර්ණ චිත්‍රපටුලක් විදිහට සංවිධානය කරන්න. ඒකට අවශ්‍ය කරන චිත්‍රපටි හොයාගන්න, ජෝඩියක් හදවන්න සහ තියටර්ස් ටික අලුත් ඇලියා ගාලා හදා ගන්න ඕන දාගෙන ස්ටෑන්ඩඩ් විදියට. ඔව් දැනට අපි සියලු වැඩ කටයුතු සඳහා සැලසුම් මට්ටමේ ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ මේ වගේ කාලේ වගේ වෙනකොට චිත්‍රපට වල පවත්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක කතා කරුවා ජනාධිපතිතුමත් එක්ක ෆෙස්ටිවල් එක ගැන. එතකොට ජගත් මනවර්ණ නැති නිසා මම කියන්නම් ජගත් තමයි කියනාවේ. ජගත් ඉල්ලුවා මේකට රාජ්‍ය අනුග්‍රහය යම් ප්‍රමාණයකට හෝ ලබා දෙන්නේ කොහොමද කියන එක හිතන්න කියලා. එතකොට එකඟ වුණා ඇත්තටම මේ ඊළඟට එන බජට් එකකින් හරි කොහෙන් මොකක් හරි එකේ සංස්කෘතික අමාත්‍යාංශයට හෝ ඔබ යෝජනා කරන යම් රාජ්‍ය ආයතනයකට යම් කිසි මුදලක් මේක මේ වෙනුවෙන් කෙලින්ම කොළඹ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් කියලාම වෙන් කරන්න. මොකද ඒක වියදම් කරනවා නැද්ද කියන එකට වඩා තියෙන්නේ අපිට අර ප්‍රයිවට් සෙක්ටර් එකයි අර මේක වැඩ කරන්න මේක මේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නිසා මතුමා. ඒ නිසා මම මේක යවන්නම් මුතුමාට. එතකොට ඒක වෙන වැඩි කතා කරලා අතර මාත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිල්ලත් මේ සවුස් හරි. ඔව්. ඒක බජට් එකේ කෝඩිනේට් කරන වැඩේ මම කරලා දෙනවා. හොඳයි. මේ කවද ඩෙඩ්ලයින් එක සාමාන්‍යයෙන් අපිට ජූලි වල තමයි බජට් ඩිස්කෂන් මූලිකව යන්නේ. අපි අමාත්‍යාංශ ප්‍රොපෝසල් දීලා ඉවරයි. අපිට සතියක් ඇතුළත අපි දැන් ලාස්ටික් ක්ලාස් සම්පූර්ණ සූදානම් කරලා දීලා අපි ඒක දෙන්න. බජට් එකට දෙන්නේ කොහොමද කියන එක මම එතන ඔෆිසර්ස්ලා සම්බන්ධ කරනවා. ඔයා මේ අපි